මහත් වීම තරබාරුව මට වගේම ඔබටත් සමහර විට ප්‍රශ්නයක් වෙලා ඇති. මේ වගේ දේවල් ව්‍යායාම වලින් ආහාර පාලනයෙන් සමහර වෙලාවට කරන්න පුළුවන් ටිකයි. ඊට පස්සේ අපේ ශාරීරික හෝමෝන ක්‍රියාවලිය ඇතුලේ අපිට නොතේරෙන සමහර දේවල් නිසා මේ අපිට ඕන විදිහට සිරුරේ හැඩය පවත්වාගෙන යාමේ කිසියම් නොහැකියාවක් හට ගන්නවා. මෙන්න මේ වගේ තත්ත්ව මඟහරවා ගන්න අද දියුණු ලෝකේ වෙනස් විධික්‍රම ඇත්තටම එක පැත්තකින් ඒවා අපිට හිතා ගන්නවත් බැරි විදිහේ දේවල් නමුත් ඒ විධික්‍රම පාවිච්චි වෙනවා. ෆැට් ෆ්‍රීසිං මේ දවස්වල බොහොම ජනප්‍රිය මාතෘකාවක්. ඒ වගේම බොහෝ අය දැන් මේ වෙනුවෙන් යොමු වෙනවා සහ ඔවුන් ඒකෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා අපි දකිනවා. ඩොක්ටර් බුද්ධික විටාචි හොස්පිටල් එකෙත් ෆැට් ෆ්‍රීසිං ප්‍රතිකර්මය සිද්ධ වෙනවා. ඉතින් අපි කැමති රූපලාවන්‍ය විශේෂ වෛද්‍ය බුද්ධික විටාචිගෙන් විමසන්න මේ ෆැට් ෆ්‍රීසිං ප්‍රතිකාරය ගැන. ඔව්. ඇත්තටම අයිබෝන් නෙට්ෆම් ආයතනයට මේ අපේ තරුණ මහලු හැම කෙනෙකුටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ඇඟේ තරබාරුකම. තරබාරුකම හින්දා නොයෙකුත් පීඩා විඳිනවා. විශේෂයෙන්ම ගත්තාම ශරීරයේ බර වැඩිවීම හින්දා අස්ථි සම්බන්ධ ගැටලු, පැටිලිව තත්ත්වයන්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගත්තාම මාසෝද්දී ගැටලු, දරුපල අඩුකම ඒ වගේ නොයෙකුත් හේතු බලපානවා. ඉතින් මේක පිළිබඳ ලත වෙලා ඉන්න කට්ටියට නවීන රූපලාවන්‍ය විද්‍යාව අනුව අපිට සාර්ථක ප්‍රතිකාරයක් තමයි මේ පැට් පේෂන් කියන්නේ. පැට් පේෂන් ප්‍රතිකාරය කෙරෙන්නේ විශේෂයෙන්ම මේ මුලින්ම අපි අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් කියන ප්‍රතිකාරය කරනවා. කැවිටේෂන් ප්‍රතිකාරය මගින් උදරයේ සහ ඒ තැන්වල මේදේ ඇතුළට කැඩිලා ප්‍රධාන වශයෙන්ම පොඩි කෑලි වලට කැඩෙනවා. අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන්. ඒක කරනකොට ජෙලි මාර්ගයෙන් ජෙලි යොදලා අල්ට්‍රාසවුන්ඩ් ජෙලි යොදලා ඒ ජෙලි වලින් තමයි උඩින් අර කැවිටේෂන් එක කරන්නේ. ඒ කැවිටේෂන් එක අපි විනාඩි 15ක් 20ක් විතර කරලා ඉවර වෙලා තමයි අපි පැට් පේෂන් කියන එක කරන්නේ. පැට් පේෂන් එක කරද්දී පැට් පේෂන් ඒ උපකරණය දාන ඉස්සෙල්ලා ජෙලි පෑඩ් එකක් දාන වඩට ඒ ජෙලි පෑඩ් එක දාලා තමයි අර පැට් පේෂන් ප්‍රොබ් එක දාන්නේ. ඒ පැට් පේෂන් එක අපිට -5 ඉඳන් 10 වෙනකම්ම ගොඩාක් ඇතුළට ෆැට් එක ප්‍රීස් කරන්න පුළුවන්. මේ අපි පටන් ගන්නදී -1 ඉඳන් 1 2 එහෙම සෙෂන් වාරේ -10 යන අන්තිම සෙෂන් වලදී මේකෙදි වෙන්නේ මේ ප්‍රොබ් එකෙන් ඇතුළට වැකුම් වෙවි ෆැට් එක සීතල වෙවි වැකුම් වෙවි සීතල වෙවි තද සීතලක් ඇතුළට දෙනවා. මේ ජෙලි පෑඩ් එකකින්ද හැම ආරක්ෂා වෙනවා. අර ෆැට් තද සීතලෙන් හැම ආරක්ෂා කරන් තමයි ජෙලි පෑඩ් එකක් දාන්නේ. එතකොට හැමේ අභ්‍යන්තරයට කිසිදු හානියක් වෙන්නේ නැති වෙන්න ඒ ෆැට් එක ප්‍රීස් කරගන්න පුළුවන්, කඩා ගන්න පුළුවන්. කඩලා වැකුම් කරලා කඩන පොඩි කෑලි වල. කැඩුවාම ෆැට් එක අකර්මණ්‍ය වෙනවා. අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ ෆැට් එක අක්‍රිය වෙනවා. ඒ කියන්නේ මැරෙනවා. ඒ ෆැට් එක මේ අක්‍රිය වෙච්ච ෆැට් එක ඊට පස්සේ ඒ විනාඩි 20ක් විතර අපි කූල් ස්කැල්ප්ටින් කියලා කියන පැට් පේෂන් උපකරණය තියෙනවා. තියලි වල ඒක අයින් කරලා එතන තදට මිදිලා තියෙනවා බඩට. උදරයට දැම්මොත් උදරයේ ඒ ෆැට් එක තදට මිදිලා තියෙන එක අත්ින් විගරස් මසාජයක් කරන්න ඕනේ. ෆැට් එක හොඳට කැඩිච්ච කූල් වෙච්ච ඒ ස්තර ඔක්කොම අයින් වෙන්න හොඳ මසාජයක් කරන්න ඕනේ. නැත්නම් ඒක අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ මසාජ් කළා ඊට පස්සේ රේඩියෝ ෆ්‍රීකවන්සි කියලා RF කියලා උපකරණයක් තියෙන එක රත් වෙනවා. ඒ RF උපකරණයෙන් අපි ෆැට් එකේ තව මෙල්ට් කරනවා. එතකොට ඒ තද වෙච්ච ප්‍රීස් වෙච්ච ෆැට් එක ඔන්න ආයි මෙල්ට් වෙලා යනවා. ආපහු දිය වෙනවා. දිය වෙලා ඊට පස්සේ අපි ලයිපොලේසර් දානවා. ලයිපොලේසර් වලින් තවත් ලික්විඩයිස් වෙනවා. මේ තවත් දිය වෙලා යනවා. මේ ප්‍රතිකාරය මගින් ඊට පස්සේ අර අපේ ෆැට් එක අපේ මේ ශරීරයේ තියෙන ප්‍රතිසත්තිකරණ පද්ධතියයි වසාගන්ති පද්ධතියයි හරහා ෆැට් එක අයින් වෙලා යනවා. මේ මැරිච්ච ෆැට් එක. ඉතින් මේක තමයි මේ පැට් පේෂන් ප්‍රතිකාරය කියන්නේ. ඉතින් මේ ප්‍රතිකාරය සඳහා සම්පූර්ණ කාලය ගත්තාම පැයක් විතර කාලයක් යනවා. පැයකට ආසන්න කාලයක් යනවා. ඉතින් මේක ගොඩාක් සාර්ථක ප්‍රතිකාරයක් අපේ රෝහලෙන් ලබා ගන්න පුළුවන් ගොඩාක් මඩු ගන්නට. ඒ විශේෂයෙන්ම උදරය වැඩිකම තරබාරුකම පීඩා විඳින අයට මේක ඊටාමත්ම සාර්ථක ප්‍රතිකාරයක්.
සෙෂන් කීපයක් 3-4ක් 5ක් වගේ යනකොට ගොඩාක් හොඳට අඩු වෙනවා. ෆස්ට් සෙෂන් එකේ ඉඳන් ඇඟට රිලැක්ස් භාවයක් පාත් වෙනවා. ඒතර මේ ඇඟේ තිය සැහැල්ලුකමක් එනවා, බඩ අඩු වෙනවා, උදරය අඩු වෙනවා. ඉතින් සෙෂන් කීපයකින් ඉක්මනට අපිට අඩු කරගන්න සෛල කර්මයක් කරන්න නැතුව ශරීරයට හානියක් නැතුව කරන්න පුළුවන් හොඳ ප්‍රතිකාරයක් විදියට මේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන්, ලයිපොලේසර්, පැට් වීසින් මේ තියෙන ඔක්කොම එක විදිහටම තියෙන මේ ප්‍රතිකාරය පැට් වීසින් කියන නමින් හඳුන්වන ප්‍රතිකාරය කිරීම තුළින් ඔබගේ උදරය අඩු සාර්ථකව අඩු කරගන්න පුළුවන්. ડોක්ටර් එතකොට මේක කිසියම් වේදනාවකට ලක් වෙලා කරන ප්‍රතිකාරයක්ද? නෑ, අනිවාර්යයෙන්ම මේක කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නෑ. හොඳට රිලැක්ස් එකේ කරගන්න පුළුවන් ප්‍රතිකාරයක්. විශේෂයෙන්ම අර කූල් ස්කැල්ප්ටින් කරද්දී පැට් පීසින් කරද්දී ගොඩක් බය වෙන්න පුළුවන් මේක තද සීතලක් එන්න පුළුවන් කියලා. ඒක දැනෙන්නේ නැහැ. ඒ සීතල දැනෙන්නේ නැති වෙන තමයි අර අපි සීතල ප්‍රදේශයකට ගියාම කෝට් එකක් වගේ දාගෙන යන්නේ. ඒ වගේ දැනෙන්නේ නැති වෙන තමයි අර ජෙලි පෑඩ් එක දාන්නේ බඩට. ඒ ජෙලි පෑඩ් එකෙන් ඒක ආරක්ෂා වෙනවා මේ සීතලෙන් එන හානිකර තත්ත්වය නැති කරන් තමයි ෆැට් එකේ ජෙලි පෑඩ් එක දාන්නේ. ජෙලි පෑඩ් එක දාලා තමයි පැට් පේසින් ප්‍රොබ් එක දාන්නේ. ඊට පස්සේ ඒ ජෙලි පෑඩ් එකෙන් සීතල දැනීම, තද සීතල දැමීමත් තමන්ට ෆීලින් එක අඩු කරන, ඒ වගේම අතුරු ආබාධ ඇතිවීමත් අඩු කරන, හැමේ ඩැමේජ් අඩු කරන එක විශේෂිත ජෙලි පෑඩ් එක. විශේෂයෙන් අපිට තේරෙන්නේ ඒක දැම්මහම නිකන් වැකියුම් වෙනවා, මේ ඉකිලෙනවා විතරයි. නමුත් අතට තිබ්බහම එතන ගොඩාක් සීතලක් තේරෙනවා, මේ අයිස් මිදිලා වගේ. නමුත් Tamanට තේ ෆීලින් එකක් වෙන්නේ නැහැ. ඒකින්ද කිසිදු වේදනාවක් ඇති වෙන්නේ නැහැ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම අතුරු ආබාධ සම්බන්ධයෙන් කෙනෙක් බයෙන් ඉන්නවා නම් ડોක්ටර්? ඔව්. ඇත්තටම මේ පැට් පේසින් ප්‍රතිකාරය කරන්න ඕනේ හොඳට පුහුණුවක් ලැබපු වෛද්‍යවරයෙක්. නැතුනොත් අතුරු ආබාධ එන්න පුළුවන්. මම කිව්වේ අර පැට් පීස් කරාට පස්සේ ඒක මයිනස් අගය තමන් තීරණය කරන්න ඕනේ එක එක්කෙනාගේ අනුව. අනිත් එක ඒ ස්ථාන තීරණය කරන්න ඕන, දාන ප්‍රොබ් එකේ දාන ස්ථාන. ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ කරන ප්‍රතිකාරات අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පුහුණුව ලැබු වෛද්‍යවරයෙක් කරන ප්‍රතිකාරයෙන් ඊට පස්සේ ඩවුන් ටයිම් එකක් නැහැ. ප්‍රතිකාරය කළා වැඩට යන්නත් පුළුවන්. කිසිදු අතුරු ආබාධයක් එන්නේ නැහැ. බඩේ කැක්කුම් අනම්මනම් එන්නේත් නැහැ. වේදනාවක් එන්නේත් නැහැ. නමුත් ප්‍රතිකාරය වැරදියට කරොත් නම් අතුරු ආබාධ එන්න පුළුවන්. ඒකින්ද මේ පැට් පේසින් වගේ ප්‍රතිකාරයක් කරන්න ඕනේ හොඳට පුහුණුවක් ලැබුව වෛද්‍යවරයෙක් මගින්ම තමයි. බුද්ධික විටහචි රෝහලෙන් මේ වෙනකොට ඔබට ෆැට් ෆ්‍රීසිං ප්‍රතිකාරය ඉතාමත් සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන්. රූපලාවන්‍ය විශේෂ වෛද්‍ය ડોક્ટર බුද්ධික විටහචි සමගින් අපි ෆැට් ෆ්‍රීසිං සම්බන්ධයෙන් කතා කළා. දැන් ඔබට පුළුවන් බුද්ධික විටහචි හොස්පිටල් එකට ඇවිල්ලා ඔබේ ප්‍රතිකාරය කරගන්න. අපි සම්බන්ධ වෙන දුරකථන මාර්ග ටික මතක් කරමු ડોක්ටර්. ඔව්. මහරගම තමයි අපේ රෝහල තියෙන්නේ. නම්බර 38 1 වත්තේකතර පාර මහරගම. ඉන්න කලින් වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මේ 0114 931 480 අනිත් නම්බරයක් තියෙනවා 0112 846 901 කියන නම්බරේ තියෙනවා. මේ නම්බර දෙක එකකට කෝල් කරන්න පුළුවන්. 0112 846 901 කියන නම්බරයට කෝල් කරලා ඔබට දිනය සහ වේලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ලස්සන වෙන්න, ඔබේ තාරුණ්‍ය රැකගන්න, හැඩ වෙන්න, කෙට්ටු වෙන්න. දැන් ඒකට අවකාශය ඉතාම සාධාරණව ලබා ගන්න පුළුවන්. ඔබ ડોક્ટર බුද්ධික විටහචි හොස්පිටල් එකට යන්න, එහින් හැඩට ඉන්න අපිට සතුටක්.